පුවන් වාසනාවන්ත දිනයක්. අපි අද මේ විශ්වය තුළ තිබෙන ශක්ති ධාරාවක් ඔබේ ඕරයකට ඇතුළත් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ වීඩියෝ එක මම කරන්න සිද්ධ නැත්නම් මේක පළවෙනියටම මම කතා කරන්න හිතුවේ මේ වීඩියෝ එක අවසන් වන විටත් ඔබ ආරම්භ කරන විටත් මේක ගැන අහගෙන ඉන්න, මේක ගැන විශ්වාස කරන්න, ඇත්තටම විශ්වය පිළිබඳව විශ්වාස කරන කෙනෙක්ට දැඩි චින්තන ශක්තියක්, දැඩි ආත්ම විශ්වාසයක් Taman තුලින් ගොඩනගා ගන්න පුළුවන්. අපි අද කතා කරන්න හිතුවා ඔයාගේ ඕරයකට, එහෙම නැත්නම් අපේ මේ ජීවිතේ අපිට වෙන හැම සිද්ධියක්ම විශ්වයට අනුගතව සිද්ධ වෙනවා. ඒ කිව්වේ අනුගතව සිද්ධ වෙනවා කියලා කියන්නේ අපේ හැම දෙයක්ම විශ්වයට කැමති විදියට සිද්ධ වෙනවා. අපි කියනවා නේද දෙවියන්ටවත් මගේ කරදර පේන්නේ නැහැ කියලා. දෙවියන්ටවත් මගේ කරදර ඇසෙන්නේ නැහැ කියලා. මේකෙදි සිද්ධ වෙන්නේ විශ්වය සාමාන්‍ය මිනිස්සෙක්ට ලබා දෙන්නේ නැති සුවිශේෂී තැනක් ඔයාට ලබා දෙනවා කියන එක. ඔබට ලබා දෙනවා කියන එක. මේක ඇත්තටම ෆැන්ටසියක් නෙමෙයි. අපි කතා කරන විදිහට මනක් කල්පිතයක් නෙමෙයි. මේක අත්විඳපු දෙයක්. ඔබගේ ජීවිතේත් ඔබ අත්විඳලා තියෙනවා නැති. ඔබ යම්කිසි අමාරු දෙයක් සිද්ධ කරද්දී ඒ අමාරු දේ කරන්න එපා කියලා පස්සට අදින ගතිය. එහෙම වෙලා තියෙනවා නම්, එහෙම වෙනවා නම් ඔයා සුවිශේෂී. මොකද ඔයාට පුළුවන් මේ විශ්වයෙන් උදව් ගන්න. මේකෙදි කරන්නේ මොනවද? අපි අපේ මනස සිතුවිලි පවත්වන්නේ කොහොමද? මෙන්න මේ දේවල් විශ්ව මාතාව බලාගෙන ඉන්නවා. මෙන්න මේ දේ තමයි ඔයා වටපිටාව තුලත් නිර්මාණය වෙන්නේ. ඔයාට ප්‍රශ්න එනවා, ඔයාට ගැටලු එනවා, ඊට පස්සේ ඒ දේ කරගන්න බැරි වෙනවා, හිර වෙනවා. මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි මේ මොහොතේදීත් ඔයාගේ මනස රිලැක්ස් විදියට පවත්වනවා නම්, ඔයාගේ මයින්ඩ්සෙට් එක රිලැක්ස් විදියට පවත්වනවා නම්, ඒ කියන්නේ සංසුන් විදියට පවත්වනවා නම් මේ විශ්වය ඔයාට උදව් කරනවා ඔයා හිතන දේ සැබෑවක් බවට පත් කරන්න. මෙන්න මේකෙදි තමයි ඔයාගේ ඕර එක ඉහළ යන්නේ. ඔයා අනිත් මිනිස්සු අතර කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්නේ. මේක පුරුදු වෙන්න, පුහුණු වෙන්න. මොකද තමන්ටම තමන් විසුවලයිස් කරගද්දී, තමන්ට කෘතවේදී වෙද්දී, තමන්ගේ ශක්තිය තමන් තුළ විශ්වාස කරද්දී අපිට පෙනෙන්න ගන්නේ අර කියන පොසිටිව් ජෙනරේෂන් එක විතරයි. පොසිටිව් විදියට හිතන වයිබ් එක විතරයි. අපිට ඍණාත්මක දේවල් පෙනෙන්නේ නැහැ. අපිට එතනදී අපි සාන්ත වෙනවා, සුන්දර වෙනවා, සංසුන් වෙනවා. ඔයා කිසිම තැනකදී කලබල වෙන්න එපා. කලබලෙන් තීන්දුව తీරන ගන්න යන්න එපා. කලබලෙන් මම මේ දේ කරගන්නවා කියලාවත් ඔයා හිතන්න එපා. ඔයා තප්පරයකට කල්පනා කරලා ඇයි මේ දේ වෙන්නේ? ඇත්තටම ඇයි දේ මට මෙහෙම වෙන්නේ? ඇයි මට හැම වෙලාවක මෙහෙම වෙන්නේ කියලා ඔයා යම්කිසි නිගමනයකට එළඹෙන්න. එහෙම නිගමන වලට එළඹුණාම ඔයාට පෙනෙන්න ගනි ඇත්තටම විශ්ව මාතාව මගෙන් පරීක්ෂණ කරනවා මම මේ දෙයට සුදුසුද කියන බලන කෙනෙක් බවට පත් කරගන්න ඒ කියන මානසික తত্ত্বය පුරුදු කරනවා කියන එක තමයි මෙතනදී විශ්වය අපෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔව් ඇත්තටම අපි තුල, අපේ ඕරයක තුල මේ විශ්වයේ ශක්තිය ගැබ් වෙලා තියෙනවා. මම මේකට වෙනම වීඩියෝ එකක් ඔයාට අරගෙන එන්නම්. හැබැයි ඔයා කරන වැරදි නිසා යම් කිසි විදියකින් විශ්වයෙන්වත් සබාධාමින්වත් ඔයාට ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. හිත මිත්‍රවරුනි, ඔබ විශ්වාස කරන්න ඔබ කරන ක්‍රියාව, ඒ කියන්නේ ඔබගේ වචන, ඔබගේ ක්‍රියාව, ඔබගේ සිතුවිලි, මේ තුනම එකට සම්බන්ධයි. ඔයා කරන දේ, ඔයා කියන දේ සහ ඔයා සිතන පතන දේ අනුව තමයි ඔයාගේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. කොටින්ම කිව්වොත් මේ වර්තමාන මොහොත තුළ ඔයාගේ ඕර එක නිර්මාණය වෙලා තියෙන්නේ ඔයා සිතන දේ අනුව, ඔයාගේ යටිසිත තුළ තිබෙන දේ අනුව. මම ඒකට ඔයාට හොඳම උදාහරණයක් කියන්නම්. මල් පාත්ති දෙකක් තියෙනවා. ඒ මල් පාත්ති දෙක එක වගේ මල් පාත්ති දෙකක්.
හැබැයි මේ මල් පාත්ති දෙකට එකම විදියට නෙවෙයි නඩත්තු කරන්න. එක මල් පාත්තියකට වතුර දානවා අනිත් මල් පාත්තියට වතුර දාන්නේ නැහැ. පොහොර දානවා අර වතුර දාපු මල් පාත්තියට අනිත් එකට දාන්නේ නැහැ. මෙහෙම කාලයක් තිස්සේ වර්ධනය කරන ආපු මල් පාත්ති දෙක ඊට පස්සේ අර දැන් මල් පාත්ති දෙක එහෙම පෝෂණය කරගෙන යද්දී අර වතුර දාලා පොහොර දාලා පෝෂණය කරපු එකට හොදින් කතා කරනවා. අනි ස්තුතියි බොහොම ලස්සනයි මේ මල් මේ විශ්වයට ස්තුතියි. ඇත්තට මේ මල් වවුම මගේ දෑත් වලට ස්තුතියි. මෙන්න මෙහෙම කියලා. ඊට පස්සේ නරක වචනයෙන් කතා කරනවා පොහොර වතුර කිසිම දෙයක් දාපු නැති අර දෙයට. ඔයා විශ්වාස කරන්න ඒ වචන සහ සිතුවිලි වල ක්‍රියාත්මක භාවය වීම මත අර මල් පාත්ති දෙක අතර තියෙන වෙනස. ඒ කියන්නේ පොහොර දාලා වතුර දාලා හොදින් කතා කරපු මල් පාත්තිය මොකද සිද්ධ වුනේ? වර්ධනය වුණා. හැබැයි නරක වචනයෙන් කතා කරලා අර පොහොර දැම්මේ නැති වතුර දැම්මේ නැති මල් පාත්තිය මැලවිලා පර වෙලා විනාශ වෙලා යනවා. මෙන්න මේක තමයි ඇත්තම දේ. අපි පුරුදු වෙන්න ඕන හොදම දේ හොදම විදියට අපිට ලබා දෙන්න. හොදම දේ හොදම විදියට අපේ ජීවිතය තුළ ලබා දෙද්දී මේ විශ්වය අපිට රියැක්ට් කරනවා. අපි මිනිස්සුන්ට වෛර කරනවා නම් අපි මිනිස්සුන්ගෙන් අයිතු විදියට යම්කිසි දෙයක් ලබා ගන්නවා නම් මේකට විශ්වය කිසිම වෙලාවක රියැක්ට් කරන්නේ නැහැ. ඔයා හැම වෙලාවකම හිතන්න හැම දෙයක්ම මට අනුව මගේ අනුගතව සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම සිද්ධ වෙන්නේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මගේ හොදට කියලා. පැහැදිලිද? ඒ නිසා ඔයා හොද සිතුවිලි පවත්වන්න. ඒ කිව්වේ සුචරිතවත් සිතුවිලි. ඔයා දන්නවනේ සම්මා වාචා කියන හොද සිතුවිලි හොද වචන පාවිච්චි කරන්න සම්මා කම්මන්ත හොද කර්මාන්තයක් සිද්ධ කරන්න. ඔයාට එතකොට මේ විශ්වය ආශිර්වාද කරනවා. ඔයාගේ ලේ ධාතුව පිරිසිදු කරනවා. මොකද ඔයා හිතන්නේ හොද සිතුවිලි. ඔයා කරන්නේ හොද සිතුවිලි. ඔයාගේ වචන එතන පරිසමාප්ත අර්ථයෙන්ම පිරිසිදුයි. ඒ වගේම මට ඔයාට දෙයක් කියන්න ඕන. ඔයාගේ එනර්ජි එක කවදාවත් වැඩි දියුණු වෙන්නේ නැහැ. අනිත් කෙනා කරන දේ සමාන කරලා ඔයාව විශ්වාස කරන දේ ඔයා සිද්ධ කරන්න. එතනදී ඔයාව පල්ලට ඇද දාන්න පුළුවන්. හැබැයි ඔයා එතනින් ඉහළින් එසවිලා ඉන්න ඕන. පැහැදිලිද මං කියන දේ? ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාට අනිවාර්යෙන් මේ විශ්වය කොතනකදී හරි ඔයා ඔසවන තබන අවස්ථාවක් එනවා. ඒ අමාරුම අවස්ථාව, ඒ කියන්නේ මේ කම්ෆර්ටබල් සෝන් එකෙන් බැහැර වෙලා ඔයාගේ මයින්ඩ් සෙට් එක එනර්ජි එක වැඩි දියුණු වෙන තැන තමයි යන්න තිබෙන නිර්මාණය වෙමින් පවතින්නේ. ඒ අසිරු අවස්ථාව ඔතන අසුභවාදීව හිතලා ඔබට යා යුතු ගමන අතහැරලා ඔබේ ගමන අවසන් වනතුරු ඔබ ක්‍රියාත්මක වී සිටින්න. මේ විශ්වය ඔබ තුලම ජීවත් වෙනවා. මේ විශ්වය ඔබට අනිවාර්යෙන්ම ආශිර්වාද කරනවා. මේක ඇත්තටම ෆැන්ටසියක් නෙවෙයි, මම ආයේ කියනවා ප්‍රායෝගිකයි. ඔබට මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්තිය ආකර්ෂණය වෙන්න කියලා අපේ channel එක අතර තිබෙන අපේ කණ්ඩායමත් ඔබට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබට අනේක වාරයක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවා නම්. මේ වීඩියෝ එක ඔයාගේ self energy එක වැඩි කරනවා, ඔයාගේ aura එක වැඩි කරනවා. මේක තව කෙනෙක්ට බලන්න share කරන්න. මේ වචන ටික ඔයාලට ශක්තියක් වුණා නම් අනිවාර්යෙන් comment කරන්න අමතක කරන්න එපා. subscribe කරලාම එකතු වෙන්න. ඔබට අනේක වාරයක් ස්තුතියි.